බීජවල ගුණාත්මක භාවය, ඒවැ නිරෝගී භාවය, නිරෝගී දරු සම්පතක් ලැබීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. පුරුෂ පාර්ශ්වයේ පවතින දෝෂවල බලපෑම අනිවාර්යෙන්ම පවතිනවා. එතකොට මේ ශුක්‍රාණු සැලකුවාම මේක තිබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් පැවතුනොත් පුරුෂයෙකුගේ පිළිසිඳ ගැනීමක් සිදුවීමට තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්. කාන්තාවකගේ පවතින දෝෂවලට විතරක් අපි ප්‍රතිකාර කළා හරියන්නේ නැහැ. ඒ වගේම පුරුෂ පාර්ශවයේ ඒ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් අපි ඒවත් අඳුනගෙන ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු වෙනවා. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. සුවදායී දවසක් වෙන්නට කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලේ අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ සමාජය ඇතුලේ බහුලව දකින්න හම්බ වෙන අපිට හමු වෙන නමුත් ප්‍රසිද්ධියේ වැඩිදුර කතා බහ කරන්නේ නැති මාතෘකාවක් පිළිබඳව. කාන්තා රෝග සම්බන්ධයෙන් අපිට විවිධ දේවල් කතා කරන්න පුළුවන්. එතනිනුත් අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරු පිළිසඳ ගැනීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු ගැන. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය ශානි ආරියරත්න වෛද්‍යතුමිය. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන්. ඉතින් වෛද්‍යතුමියනි අපි මුලින්ම මේ කතාවට ආරම්භයක් කරගමු. මේ රෝගයට බලපාන හේතු මොනවද? ඔව්. ආයුර්වේදානුකූලව සලකා බැලුවොත් දරු පිළිසඳ ගැනීමක් සිදු වෙන්න බලපාන ප්‍රධාන හේතු සාධක 4ක් ආයුර්වේදයේ දක්වලා තියෙනවා. ඒවා අපි සඳහන් කළොත් ඍතු, ශේස්ත්‍ර, බීජ, අම්බු කියන සාධක 4 තමා දක්වලා තියෙන්නේ. ඒ සාධක 4 එක සාධකයක හෝ කිසියම් ගැටලුවක් පැවතුනොත් දරුවෙක් පිළිසඳ ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමියනි අපි මේ සාධක 4 ගැන තවචුට්ටක් වැඩිදුර කතා කරමු. මොකද අපිට අර හුරු වෙන වචන තියනවානේ. ඔව්. අපි බලමු මේ සාධක මොනවද කියලා එකින් එක අරගෙන. ඍතුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් දරුවන් ලැබෙන වයස් සීමාවේ පසු වෙන්න ඕනි. සාමාන්‍යයෙන් එයාගේ අපි කියන්නේ ඔසප් චක්‍රයේ සක්‍රියව තියෙන කාලය වෙන්න ඕනි. ඒ වගේම දරු පිළිසඳ ගැනීමක් සිදු වෙන්න නම් ඔසප් චක්‍රයේ අපි කියන්නේ සරු කාලය තුරදී එක්වීමක් සිදු වෙන්නත් අවශ්‍ය වෙනවා. අපි ඒක පොදුවේ ඍතුව නැත්නම් ඍතු කාලය කියලා හඳුන්වන්න පුළුවන්. දෙවෙනි එක තමයි ශේස්ත්‍රය කියන එක. ශේස්ත්‍රය කියන එක අපිට සරලව අදහස් කරන්න පුළුවන් කාන්තාවකගේ ගර්භාෂය. දරුවෙක් පිළිසිඳ ගන්න අවශ්‍ය කරන ස්ථානය තමයි අපි මේ ශේස්ත්‍රයේ විදිහට සලකන්නේ. තුන්වෙනි සාධකයේ විදිහට අපි සලකනවා බීජ. මේක ඉතාමත් වැදගත්. මේ බීජ කියලා අපි හඳුන්වන්නේ ස්ත්‍රියකගෙන් ලැබෙන ඩිම්බයත් ඒ වගේම අපේ පුරුෂ පාර්ශ්වයෙන් ලැබෙන ශුක්‍රාණුවත් අපි මෙතන පොදුවේ බීජ කියලා හඳුන්වනවා. මේ බීජවල ගුණාත්මක භාවය, ඒවැ නිරෝගී භාවය, නිරෝගී දරු සම්පතක් ලැබීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. හතරවෙනි සාධකයේ විදිහට අපිට සලකන්න පුළුවන් අම්බු කියන එක. අපි අම්බු කියන වචනේ සාමාන්‍ය තේරුම ගත්තොත් ජලය කියන එක තමයි අදහසක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. අපේ ශරීරය ආශ්‍රිතව අපි සැලකුවොත් මේ අම්බු කියන එක අපේ ශරීරයේ තියෙන හෝමෝන වලට අපිට සමාන කරලා සරලව කතා කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දරු පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න සරු කාලය වගේම නිරෝගී ගර්භාෂයක්, ඒ වගේම නිරෝගී ගැටලු රහිත ඩිම්බ ශුක්‍රාණු පැවතීමත්, ඒ වගේම හොඳ හෝමෝන සමතුලිතතාවයක් තියෙන්න ඕනි. මෙම සාධක 4ම සම්පූර්ණ වුණොත් තමයි නිරෝගී දරු පිළිසඳ ගැනීමක් සිදුවන්න හැකියාව ලැබෙන්නේ. එතකොට වෛද්‍යතුමියනි දැන් දරු පිළිසිඳ ගැනීමකට කාන්තාවකගේ පවතින දෝෂ වගේම පුරුෂ පාර්ශ්වයේ පවතින දෝෂවලත් බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන්ම. පුරුෂ පාර්ශ්වයේ පවතින දෝෂවල බලපෑම අනිවාර්යෙන්ම පවතිනවා. විශේෂයෙන් අපි දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්න ශුක්‍රාණු ඩිම්බවල එකතු වීමක් සිදු වෙන්න ඕනි. ඊට පස්සේ ඇතිවෙන යුක්තාණුව තවදුරටත් බෙදී යාමෙන් තමයි කලලයක් දක්වා වර්ධනය වෙලා පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ. එතකොට මේ ශුක්‍රාණු සැලකුවාම මේක තිබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් පැවතුනොත් පුරුෂයෙකුගේ පිළිසිඳ ගැනීමක් සිදුවීමට තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්.
ඒ වගේම මේ ශුක්‍රාණු වල රූපීය වෙනස්කම්, ඊට අමතරව ඒවැ චලභාවයේ වෙනස්කම් ආදී විවිධාකාරයේ ගැටලු තිබිය හැකි වෙනවා. ඊට අමතරව ශුක්‍රතරයේ ඝනකම් ස්වභාවය වැඩිවීම ඒ වගේ ගැටලුත් බලපාන්න පුළුවන් දරු පිසිඳ ගැනීම ප්‍රමාද වීම සඳහා. ඒ අනුව ගත්තහම කාන්තාවකගේ පවතින දෝෂවලට විතරක් අපි ප්‍රතිකාර කළා හරියන්නේ නැහැ. ඒ වගේම පුරුෂ පාර්ශවයේ ඒ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් අපි ඒවත් හඳුනගෙන ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු වෙනවා. අපි දැන් ඊළඟට ප්‍රතිකාර කර්ම ගැන ඔය විදිහට සඳහන් කරමු වෛද්‍යතුමනි. ඔව්. අපි දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද පැමිණෙන යුවලක් සැලකුවාම අපි කාන්තාවකගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් මුලින් අපි බලනවා. විශේෂයෙන් අපි දැන් සඳහන් කළා කලින් බලපාන සාධක 4ක් තියෙනවා කියලා. මේ සාධකවල පවතින කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපි මුලින් මේවා හරි ගස්සන්න ඕනි. විශේෂයෙන් දැන් අපි කතා කළා ශේෂ්ත්‍රය ගැන, ගර්භාෂය ගැන. ගර්භාෂය ආශ්‍රිත අර්බුද, ඒ වගේම PCOD තත්ත්වයන්, ඒ වගේම හෝමෝන අසමතුලිතතා, ඩිම්බ නොමේරීමේ තත්ත්වයන් ආදී ගැටලු තියෙනවා නම් අපි ඒවටත් ප්‍රතිකාර කිරීම සිදු කරන්න ඕනි. ඒ සමගම එම යුවලේ පිරිමි පාර්ශවයේ ගැටලු තියෙනවාද කියලා අපි පරීක්ෂා කරලා දැනගත යුතු වෙනවා. ඒ අනුව මොනවා හරි ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා නම් අපි ඒ සඳහාද ප්‍රතිකාර කරලා ඒවා નિયમિત ප්‍රමිති තත්ත්වයන්ට පත් කරගත්තට පස්සේ අපිට දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මං හිතන්නේ අද ඔබ වෙනුවෙන් ඉතාමත් වටිනා කියන කතාබහක් තමයි මේ විදිහට අරගෙන ආවේ. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් තවත් දැන කියා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලට එන්න. ලිපිනේ මතක් කරන්නම් වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල නම්බර 56 පැපිලියාන පාර නැදිමාල දෙහිවල කියන ලිපිනයට ඔබට එන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා දුරකථන ඇමතුමක් දෙන්න. වෛද්‍යතුමියවත් සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට ඔබට 0777 340යි 704 0777 340යි 741 කියන අංකවලට ඔබට පුළුවන්කම තියෙනවා ඇමතුම් ලබා ගන්න. ඔබේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න. ඉතින් වෛද්‍යතුමියනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ එකතු වුණාට. මේ වගේම තවත් වටිනා කියන කතාබහකින් අපි නැවතත් හමු වෙනතුරු ඔබට ආයු බොහෝ වේවා. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.